Haaland's on his way. Haaland is on the charge and Haaland scores. There is your racing. එර්ලින් හාලන්ඩ් මේ දවස්වල FIFA World Cup එකේ හැමෝගෙම අවධානය දිනාගත්ත සුපිරි තරුවෙක්. ඉතින් මේ දවස්වල හාලන්ඩ්ගේ ගෝල් සෙලිබ්‍රේෂන්ස් එයාගේ සක්සස් එක ගැන සෝෂල් මීඩියා පුරාම කතා වෙනවා ඔයා දැකලා ඇති. ඒත් ඇත්තටම එයාගේ සීක්‍රට් එක මොකද්ද මේ විදිහට සක්සස් වෙන්න? ටැලන්ට් එකද? එහෙමත් නැත්නම් නොපෙනෙන බලවේගයක්ද? හාලන්ඩ් ජෙනටිකලිම ටැලන්ට් එක අරන් ආව ප්ලේයර් කෙනෙක්. මොකද එයාගේ තාත්තා ප්‍රොෆෙෂනල් ෆුට්බෝලර් කෙනෙක්. අම්මත් නැෂනල් හෙප්ට් ඇත්ලීට් කෙනෙක්. උසාඩි 6 අඟල් 5ක් වුණත් වේගවත්ම ෆුට්බෝලර් කෙනෙක් විදිහට දක්ෂතා දක්වන්න හේතුව නම් මේ බෝන් ටැලන්ට් එක නෙමෙයි. හාලන්ඩ්ට එයාටම ආවේනික වෙච්ච 24/7 රූල් එකක් තියෙනවා. කිසිම ප්ලේයර් කෙනෙක් අවධානය නොදෙන විදිහේ රූටින් එකක් හාලන්ඩ් ෆලෝ කරනවා. එයාට අනුව ට්‍රේනින් එක මේකේ ස්මෝල් පාර්ට් එකක්. නමුත් එයා රිකවරි, ස්ලීපින් ටයිම්, ඩයට් වගේම මෙන්ටල් ෆෝකස් එකටත් ලොකු අවධානයක් දෙනවා. එයාගේ ඩයට් එකත් හරිම විශේෂයි. එයා ස්ටීක්, චිකන්, එග්, ෆිෂ් වගේ දේවල් හයි ප්‍රෝටීන් විදිහට ගන්නවා වගේම බීෆ්, ලිවර් ඇන්ඩ් බීෆ් හාට් එයාගේ ආහාර වේලට අනිවාර්යෙන්ම එකතු කර ගන්නවා. දවසකට කැලරිස් 6000ක් පමණ හාලන්ඩ් කෑමෙන් ගන්නවා. සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් ගත්තට ඒ හැමදේම එයාගේ පර්ෆෝමන්ස් ඉම්ප්‍රූව් කරගන්න තමයි හාලන්ඩ් යොදව ගන්නේ. ඒකයි හාලන්ඩ් ෆීල්ඩ් එකේදී දඟකාර, හැඩකාර, විසේකාර කොල්ලෙක් වගේ කැපී පේන්නේ. ස්ලීපින් ක්වොලිටි එක තමයි හාලන්ඩ්ගේ බිගස්ට් සීක්‍රට් එක. එයා සාමාන්‍යයෙන් දවසකට පැය 9ක් 10ක් අතර අනිවාර්ය නිින්දක් ලබා ගන්නවා. එයා ස්ලීපින් ඩිස්ටර්බන්ස් පවා ඇති කරන බ්ලූ ලයිට්ස් මගහරින්න ග්ලාසස් පවා දානවා නිින්දට පෙර. ඒ තරම්ම එයා සුවපහසු නිින්දක් අගය කරන කෙනෙක්. ඒ වගේම තමයි රිකවරි එක. එයා ස්ට්‍රෙචින්ස්, අයිස් බාත්, ෆිසියෝതെරපි වගේ දේවල් හරියටම ෆලෝ කරන කෙනෙක්. ඒ වගේම හොඳ ෆෝකස් එකක් තියාගන්න කාම් ස්ටේ එකකට එයා මෙඩිටේෂන් පවා කරනවා. ඉතින් මෙන්න මේ රූටින් එකේ ප්‍රතිඵලයක් විදිහට හාලන්ඩ්ට පුළුවන් වෙනවා මැන්චෙස්ටර් සිටි ටීම් එකේ වගේම නැෂනල් නෝර්වේ ටීම් එකටත් හොඳ පර්ෆෝමන්ස් දෙන්න. ප්‍රථම වතාවට තමයි නෝර්වේ ටීම් එක FIFA World Cup එකේ ක්වාටර් ෆයිනල්ස් ක්වොලිෆයිඩ් වෙන්නේ. ඒකට හාලන්ඩ් ටීම් එකට බිගස්ට් සපෝට් එකක් වෙනවා. හැබැයි මේ හැම දෙයක්ම පිටිපස්සේ තියෙන්නේ ඩිසිප්ලින් එක. සක්සස් කියන්නේ ලක් එක නෙමෙයි. අපි ගන්න හරිම ඩිසිෂන්ස් එක හැදෙන ඩිසිප්ලින් එකට. ඉතින් ඔයත් හොඳ ඩිසිප්ලින් එකක් තියාගන්න ඔයාටම ගැලපෙන විදිහට. එතකොට ඔයාටත් පුළුවන් ඒක ෆලෝ කරලා ඔයාගේ ගෝල්ස් ඇචීව් කරගන්න. hard work beats talent when talent doesn't work hard. හාලන්ඩ් ගැන ඉන්ට්‍රස්ට් එකක් ඇති වුණා නම් මේ ඉරිදා අපේ වෙලාවෙන් පාන්දර 2:30ට එයාගේ next match එක තියෙනවා. එහෙම නැත්නම් highlights බලන්නත් පුළුවන්. ගිහින් එන්නම්. Stay safe and be healthy.